Hello guys, welcome to Pisso YouTube channel. සාදරයෙන් පිළිගන්නවා. අද කරන්න යන්නේ CapCut එකෙන් කොහොමද thumbnail එකක් හදාගන්නේ කියලා. මුලින්ම ඔයගොල්ලෝ CapCut එක download කරගන්නවා ඔයාගේ PC එකට. මුලින්ම ගිහලා මෙතන ගහන්න Microsoft කියලා ගන්න. Microsoft Store කියලා ගන්න. load වෙනවා guys. channel එක මතක් කරලා subscribe කරන්න, bell icon එක ඕල් දාලා තියාගන්න, like එක අමතක නොකර දාන්න. එතන search කරන්න CapCut කියලා. CapCut කියලා ගිහුවාම guys පැත්තෙන් බලාගන්න බලන්න download install කියලා මගේ තියෙනවා. ඔයගොල්ලන් download කරගන්න එක 572ක් වගේ තමයි වෙන්නේ. ඒක ඔක්කොම install කරලා guys මෙතනට ආවට පස්සේ ඔක්කොම ඉල්ලන මේ ඔක්කොම yes මේව කරලා create project කියන දේ ඔන්නවා. ඊට පස්සේ මේ ආවර්ස් මම මේ එතන ෆොටෝ දෙයක් දාගත්තා. ඒ දෙක මෙතනට import කරගන්න. ඊට පස්සේ guys කරන්න තියෙන්නේ මේක අරන් මෙතෙන් drop කරන්න. හරි. මේක මෙතෙන් අයින් කරන්නකො. මේක මෙතෙන් delete කරලා දාන්න. ඊට පස්සේ මම මුලින් වෙලා මෙතන මේ ෆයිල් එක ගන්න දාගන්නවා. ඊට පස්සේ guys කරන්න තියෙන්නේ ඔයගොල්ලන් දැන් මේ ෆොටෝ එකත් අදලා මෙතෙන් දැම්මම guys මෙතෙන් දැන් මෙතන අපිට පේන්න තියනවා දැක්කද? ඊට අපි ඒකට ගන්න ඕනේ මේක ඔබන්න. ඊට පස්සේ remove bg කියලා තියෙන එක ඔබන්න. ඊට auto removal කියලා තියෙන. ඒකට කික් හරිය දාන්න. ඊට පස්සේ ඒක මේ වෙනක ඉන්න processing දාම. හරි. ඊට පස්සේ ඔයාලට වෙන මනුස්සය විතරක් ආවනේ. දැන් මේ පුටුව පැත්තෙන් මම මනුස්සය shape එක දාලා නිකන් හදන්න guys ඔයගොල්ලන් වීඩියෝ එකට මනුස්සය side එකෙන් දාලා හරි. ඔයගොල්ලන් වෙන ඇති වැඩි. ඊට ඔයගොල්ලන් ගන්න ඕනේ background එක උඩ ඔබලා මෙතන වෙන effect කියලා මේ තරු ලගුණි මම පෙන්නන්න. මේක ඒකට ගිහිල්ලා video effect ගිහිල්ලා මේ දින hello blur කියලා ඒක දාන්න එපා. sorry guys. ඒක delete කරලා මේක මෙතනට ඇදලා අරන් මෙහෙම මෙතනින් අතර. දැන් ඔයාලට වෙනදී blur එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ ඔයගොල්ලන් මෙතනින් සම්පූර්ණයෙන් මෙතනින් control panel එක පෙන්නනවා ඒකේ. ඔයගොල්ලන් මුලින්ම කරන්න ඕනේ මෙතනින් මෙහෙම ඇදලා අපිට ඕනේ අඩු වැඩි කරගන්න පුළුවන්. මේක මෙහෙම වෙනවා දැක්කද? දැන් මේක superior එක තියෙනවා. දෙකම වැඩි කරලා බලමු. එතකොට බොඳ වැඩි. shape line එකක් වගේ මේක ගන්න. just දාගන්න කැමති test එකක් තමයි මෙතෙන් දාගන්න තියෙන්නේ. පැත්තේ තියෙනවා මෙතන test කියලා. ඔබලා text effect කියන එක ගන්න. ඊට ඔයගොල්ලන් කැමති effect එකක් මෙතෙන් දෙන්න පුළුවන්. මම කැමති එකක් තෝරගන්න ඕනේ. මම තෝරගන්නවා මේක තෝරගන්නවා. මේක download කරගන්නවා. අදලා අරන් මෙතනින් දාගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලන් වෙන ඇති මෙතන පැත්තේ font size තියෙනවා. අපි lock කරගන්න පුළුවන්. තව තියෙන pattern තියෙනවා. ඉරි වැටෙනවා පල්ලෙන්. පේනවද? color එක white. පියමු රෝස පාට වගේ. black color කැතයි නේ. මෙතන තද රෝස පාටක් දෙමු. පින්තූරේට ගැලවෙන්න. ඊට පස්සේ ඔයගොල්ලන් පුළුවන් මෙහෙම තෝරගන්න. ඊට පස්සේ මෙතන මැදට එහෙම ඔක්කොම ගන්න පුළුවන්.
පොඩ මහත මේක තමයි අන්න මම තෝරගත්තේ කියලා guys. මේක දාගන්නම්ම. මේ අකුරු මේ අනිත් පැත්ත මේක හොඳයි guys. මම ටයිප් කරනවා. guys. ඉතින් ඉංග්‍රීසි ගන්න. මේ ඔක්කොම අයින් කරගන්න. CapCut thumbnail edit කියලා ගහලා guys. මොමින්ද thumbnail edit කියලා ගහලා ඉතින් අරන් මෙතනින් තියන්න guys මේ. හරි. මේ දිලා මට පොඩ්ඩක් පොඩි දෙයක් අමතක වුණා. මෙතනින් මේම තියලා CapCut logo එක අරන් ආයෙ මෙතනට අතාරි. ඊට පස්සේ ඒක අරන් ඇවිල්ලා මෙතනින් drop කරනවා. ඊට පස්සේ අපිට ඒක මේ පොඩි කරගන්න. පොඩි කරගෙන අරන් ඇවිල්ලා මෙතනින් මේම තියන්න. මම නිකන් හදපු ඉන්න මේම ඇදුවේ. බලන්න බලන්න අස්සන හිටිය හදලා වීඩියෝ එඩිට් කරන්න පුළුවන් මේක. දැන් වෙන සුපිරියර් මාව. ඒ ටෙස්ට් එක යනවා තමයි. හරි. දැන් ඔයගොල්ලෝ මේක හොඳට එඩිට් කරලා හොඳයි කියලා හිතෙනවා නම් මේක thumbnail එක හොඳයි කියලා හිතෙනවා නම් explore කරගන්න. හරි guys, ඉතින් මම මෙහෙම වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මතක් කරලා subscribe කරලා bell icon එක ඕල් දාලා තියාගන්න. එහෙනම් ජය වේවා.